Stay hungry, stay dangerous. Dripping in New York. Discipline made me know. right guys ඒක නෙවෙයි මැච් එක. ඔන්න අද තියෙන මැච් එක තමයි France vs England මැච් එක. France වලට තියෙන 51% winning probability එක. එතකොට extra time එක තියෙනවා 124ක්. England වල 125ක winning probability එකක් තියෙනවා. එතකොට මේක තමයි FIFA World Cup එකේ third place match එක. මේකේ තියෙන අද රෑ, ඒ කියන්නේ හෙට උදේ පාන්දර 2:30ට තමයි මේ මැච් එක තියෙන්නේ. right අපි බලමු මෙයාලගේ කොහොමද performance තියෙන්නේ කියලා. right මෙන්න මෙතන තියෙනවා. එතකොට මෙන්න මේ දෙගොල්ලන්ගේ history එක 2022 FIFA World Cup එකේ quarter final එකේදී මේගොල්ලෝ මෙට් වෙලා තිනවා. France ඒක ඉංග්ලන්ඩ් පරාද කරලා තිනවා 2-1ක් විදිහට. ඊට කලින් 2017 international friendly match එක 3-2ක් විදිහට ඒ France win කරලා තියෙනවා. 2015 international friendly match එක ඉංග්ලන්ඩ් France පරාද කරලා තියෙනවා 2-0ක් විදිහට. ඔන්න ඕක තමයි recent match තියෙන්නේ මෙයාලගේ. 2026 World Cup එකේ මෙයාලගේ performance අපි වෙනම ගත්තොත් France අරගෙන තියෙන මේ ටූර්නමන්ට් එකටම ගෝල් 16ක් ටීම් එකක් විදිහට. එයාලා වෙන ටීම් වලට දීලා තියෙන ගෝල් 4යි. එයාලා ෂොට් ප්‍රමාණය try කරලා තියෙනවා 96ක්. ටාගට් එකට ගිය ෂොට් තියෙනවා 50ක්. ඔෆ් ටාගට් ගේවා 46ක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ටීම් එක ඩිෆෙන්ස් කරලා බ්ලොක් කරපු ෂොට් ප්‍රමාණය 24යි. මේ විදිහට තමයි එයාලගේ performance තියෙන්නේ. ඉංග්ලන්ඩ් ගත්තොත් ඉංග්ලන්ඩ් වල එයාලා අරගෙන යන ටීම් එකක් විදිහට ගෝල් 14කුත්, ගෝල් දීලා තියෙන ගෝල් 8කුත්, ෂොට් ප්‍රමාණය try කරලා තිනවා 77ක්, ෂොට් ඔන් ටාගට් තිනවා 42ක්, ෂොට් ඔෆ් ටාගට් තිනවා 35ක්, බ්ලොක් ෂොට් ප්‍රමාණය 22යි. ඔන්න ඔය විදිහට තමයි යාළගේ performance තියෙන්නේ. අපි ගමු මැච් ගත්තොත්. එතකොට මෙතන මැච් ප්‍රමාණයක් තියෙනවා මේ World Cup එකේ. නෝර්වේ වලට 4-1ක් විදිහට win කරලා තිනවා. ස්වීඩන් වලට 3-0ක් විදිහට win කරලා තිනවා. පැරගුව වලට 1-0ක් විදිහට, මොරොක්කෝ වලට 2-0ක් විදිහට, ස්පේන් වලට 2-0ක් විදිහට පරාද වෙලා තිනවා. දින එක තමයි semi final match එක. ඊට පස්සේ ඉංග්ලන්ඩ් පැත්ත ගත්තොත් අපි ආයේ ඒක යට ඉඳන් ගත්තොත් පනමා වල 2-0ක් විදියට, කොංගෝ වල 2-1ක් විදියට, මෙක්සිකෝ වල 3-2ක් විදියට, නෝර්වේ වල 2-1ක් විදියට තින් කරලා තියෙනවා. ඊට පස්සේ ආජන්ටිනාවට 2-1ක් විදියට පරාද වුණා semi final එකේ. ඔන්න ඔක තමයි මෙයාලගේ 2026 performance. අපි ඊට පස්සේ 1x bet එකට ගිහිල්ලා ගත්තොත් මෙන්න මේ විදියට ඔඩ් එක හැදිලා තියෙනවා. එතකොට මෙතන France දිනනවා කියන විදියට තමයි ඔඩ් එක හැදිලා තියෙන්නේ. France වලට තියෙනවා 1.899 රුපියල් 18,899 ගොත්. ඩ්‍රෝ වෙන probability එක තියෙනවා, ඔඩ් එක ගෙවනවා 4.23 රුපියල් 18,430 ගොත්. ඊට පස්සේ ඉංග්ලන්ඩ් දිනනවා කියලා අපි වෙට් කරනවා නම් 9.396යි කියන්නේ 3,960ක් හම් වෙනවා රුපියල් 18. right ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ඔඩ් එක තියෙන්නේ. මේක තමයි third place match එක. ගොඩක් වෙලාවට France win කරන්න පුළුවන්. එතකොට මම වෙට් කරන්නේ France win කරනවා කියලා.